Hello everyone. මම ශෂින්ත රාජපක්ෂ. මම පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ අවසාන වසරේ වෛද්‍ය ශිෂ්‍යයෙක්. මම අද මේ ඉන්න තැන එක්තරා විදිහක මගේ ලොකු හීනයක්. ඒ වගේම මම අද මේ කරන්න යන දේත් මගේ ලොකු හීනයක්. මම මේ තැනට එන්න මගේ පොඩි කාලේ ඉඳන් ගොඩාක් හීනෙනවා. හැබැයි මම මෙතන නිකම්ම ආවේ නැහැ. මම ගොඩක් වැඩ කරා. මම ගොඩක් මහන්සි වුණා. ඒ වගේම මම මාව තේරුම් ගත්තා. මම මගේ ඔළුව පාවිච්චි කරා. මම විශ්වාස කරනවා ඒක තමයි මගේ සාර්ථකත්වයේ මුල. ටිකෙන් ටික මගේ පන්තියේ වාර විභාගවල ලකුණු වැඩි වුණා. අන්තිමට මම පන්තියේ පළවෙනියා වුණා. මම තෝරගත්තේ බයොලොජි විෂය ධාරාව. එතනින් මම ඒ තුනක් අරගෙන අයිලන්ඩ් 40 වෙනියා වෙන්න මට පුළුවන්. ඊට පස්සේ මම පේරාදෙණිය විශ්වවිද්‍යාලය තෝරගත්තා. මම ඉස්කෝලේ යන කාලේ ඉඳන්ම මම ඉගෙනගත්ත විදිය මගේ යාළුවන්ට නංගිලා මල්ලිලාට කියලා දෙනවා. මම අද එතනින් ගොඩක් ඉස්සරහට ඇවිල්ලා ඔයාලා හැමෝටම මේ දේවල් කියලා දෙන්න යනවා. මට මේ වෙනකන් දේවල් කියලා දුන්න, උගන්වපු, මගේ අඩුපාඩු හදාගන්න උපදෙස් දුන්න, මගේ දෙමව්පියන්, මගේ ගුරුවරුන්, මගේ යාළුවන් හින්දා තමයි මම අද මෙතන ඉන්නේ. මම ඒ විදිහට දැනගත්ත දේවල් තව පොතපත වලින් කියවලා ඒ කරුණු තවත් එකතු කරගෙන ඒවට මගේම ක්‍රමත් එකතු කරලා මම අද ඕගොල්ලන්ට කියලා දෙනවා. හැබැයි එක දෙයක් මතක තියාගන්න. මේ මං ඔයාලට දෙන පළවෙනි උපදෙස. අපි හැමෝම විවිධාකාරයි. මුලින්ම ඔයාලා ඕගොල්ලන්ව තේරුම් ගන්න ඕනේ. මම ඒකට උදව් කරන්න. ඊට පස්සේ මම මේ කියලා දෙන ක්‍රම වලට ඔයාලා දැන්ටමත් දන්න දේවලුත් එකතු කරලා ඔයාටම කියලා ක්‍රම හදාගන්න. මම අද මේ තැනට ආවා වගේ ඔයාලට පුළුවන්. ඒ හින්දා මම හිතනවා ඔයගොල්ලෝ මගේ මේ වීඩියෝස් වලින් උපරිම ප්‍රයෝජනයක් ගන්නයි කියලා. This is the